ඒකයි පින්විතනි ඔබට මේ වෙලාවේ මේ සජීවීකරණයක් දැනෙන්නේ. ඔබට රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ගන්ධත් දැනෙනවා, රසත් දැනෙනවා, ස්පර්ශත් දැනෙනවා. ඒ ඇස එක එක ඒවා හිතෙනවත් එක්ක. ඔය ටික ඔක්කොම පහම් වෙනව නේද මේ වෙලාවේ පින්විතනි? එහා පැත්තෙන් කෙනා නාල නැහැ කියලා දැනෙනවා. මේ රූපේ පේනවා. මේ සද්දය ඇහෙනවා. එතන කටේ ටොපියක් හරි තියන් ඉන්නවා නිදිමතට ඒකත් දැනෙනවා. ඊට පස්සේ ඒ අතරතුර මේ ඇඟේ වදින හුලම් පාර මේ AC එකෙන් එන එක හරි මොකක් හරි පුටුවේ ඉඳගෙන ඉන්න හරි ඒකත් දැනෙනවා. ඒට අමතරව ගෙදර බල්ලා කාලාද නැද්ද කියලාත් මම කියනවාද? ඒකත් හිතෙනවා මේ වෙලාවට පින්විතනි. ඔන්නෝම ඒ තරම් වේගවත් හිත. දැන් ඔබ හිතන්න ඔබට කොච්චර රූප පේනවද කියලා මේ එකපාරක් මගේ දිහා බලද්දී. එහෙනම් කොච්චර වර්ණ පේනවද කියලා හිතන්න. මේ එක වෙලාවක මෙච්චර වර්ණ පේන්නේ නැහැ පින්විතනි. එක වෙලාවක පේන්නේ එක වර්ණයයි හිතේ හැදෙන්නේ. නමුත් ඔබට මේ තප්පරයකින් බොහොම පොඩි කාලයකදී මේ බලපු ගමන්ම ලොකු රූපයක් පේනව නේද පින්විතනි? මෙන්න මේ අර පෙරිෆෙරල් view එකත් එක්ක ගත්තොත් මෙන්න මේ හරි මේ මට මෙන්න මේකත් පේනවා. අර ඇහැ කොණෙන් බලන ටික තියෙන පෙරිෆෙරල් view එක කියලා කියන්නේ. අන්න ඒ ටික. එතකොට මේ මෙන්න මේ මට්ටමට යනකම් පේනවා පින්විතනි. ඒ කියන්නේ බලපු ගමන් මේ ටික ඔක්කොම පේනවා කියලා කියන්නේ වර්ණ කොච්චර හැදෙනව නැද්ද හිතේ? කියන්නේ ඔබට මේ ටික පේන කොච්චර වෙලා යනවද? ඒ ටික ඔන්න මේ ටික බලන්න මෙන්න මේ ක්‍රමයි. මෙන්න මේ ටික පේන කොච්චර වෙලා යනවද? කියන්නේ බලලා ටික වෙලා ප්‍රොසෙස් වෙනවද? නිකන් අර printerේ print වෙනවා වගේ ටික print වෙවි යනවද? නෑ. දැකපු ගමන් මේ ඔක්කොම පේනවා එකපාර. දැකපු ගමන් ඔක්කොම පේනවා කියලා කියන්නේ මොකද්ද? මේ වර්ණ ටික ඔක්කොම පෙන්වතුනේ මේ වෙලාවේ හැදෙනවා. ඒ ඇස්සේ සද්දෙත් ඇහෙනවා. ඒකයි ඔබට කියන්නේ. මේ ඇහි තියෙන ස්නායු ටික ඔක්කොම එකපාර උත්තේජනය වුණත් ඒ ටික ඔක්කොම අල්ලන්න තරම් වේගවත් හිතෙන්නේ. එතනින් නතර වෙන්නේ නැහැ. ඒ කන එතකොට. ශ්‍රවණ ස්නායු ටික උත්තේජනය වෙන්න නැත්නම් මේ වෙලාවේ. හිත කියන එක ඒ තරම් වේගවත් එකක්. හිතට ගන්න පුළුවන් මේ ඔක්කොම. මෙතනින් එන ඕන එකක් හිතට ගන්න පුළුවන්. ඒකයි මේ හිත හදන්නේ වයි වර්ණ දේවල් වෙනකනේ. ඔය හිතනවා. ඔය හිතින් ඔය ඔක්කොම ගන්නෙ. දැන් ඔබ හිතනවා දරුවා ඉන්නවා කියලා. දරුවා සිව්මගේ නේද? දරුවා සිව්මගේ ඉන්නවා කියලා හිතනවා. හිත උදව් කරනවා පින්විතනේ ඔබට මේ ජීවිතය හදාගන්න. මේක නිල් පාටයි කියලා හිතාගත්තට පස්සේ පින්විතනේ මේක නැති වෙලාවටත් මොන පාටයිද? නිල් පාටයි. අන්න එහෙම හිතනවා. පාට පෙට්ටියේ තියෙන පාට ඔක්කොම ඒ පාට කියලා හිතනවා. නමුත් ඇත්තටම පාට පෙට්ටියේ රතු පාට එන්නේ කොයි වෙලාවටද? ඇත්තටම පාට පෙට්ටියට රතු පාට එන්නේ කොයි වෙලාවටද? වහලා තියෙන වෙලාවටද? ඇරලා තියෙන වෙලාවටද? කොයි වෙලාවටවත් එන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන වර්ණකය පින්විතනේ. ඒ වර්ණකයේ සුදු පාට කොලයක ගෑහැම මොකද වෙන්නේ? අර වැටෙන ආලෝකයට මේකට වෙච්ච වැඩේ වෙනවා. ඒකයි ඔබගේ දරුවට චිත්‍රයක් අඳින ගමන් ඔබ නිවන් දකින්න. දරුවා චිත්‍රය අඳියි. ඒ තරම් ස්ටෑන්ඩඩ් මේ ධර්මය